ආයිබෝන් කියලා පිළිගන්නවා මගේ ඩිජිටල් ડોක්ටර් YouTube channel එකට ඔයාලව. ඉතින් මගේ අද වීඩියෝ එකෙන් මම අරන් ආවේ මගේ පළවෙනි වීඩියෝ එකේ ඔයාලට කිව්වා කොහොමද අපේ අලුත් channel එකක් මොබයිල් ෆෝන් එකකින් වෙරිෆයි කරගන්නේ කියලා. ඉතින් අද මම මේ වීඩියෝ එක අරන් ඇවිත් තියෙන්නේ. ඉතින් දිගටම වීඩියෝ එක බලන්න. එහෙනම් අපි පටන් ගමු වැඩේ කරන්න. ඔයාලගේ මොබයිල් ෆෝන් එකේ මෙන්න මේ විදිහට Chrome කියන එක තියෙනවා. ඔයාලා මේ Chrome කියන එකට යන්න. ඊට පස්සේ ඔයාලා මෙතන search කරන්න youtube.com කියලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන ඩොට් තුනක් දකින්න. ඒ ඩොට් තුන ක්ලික් කරාම ඔයාලට පහළට යනකොට පේනවා ඩෙස්ක්ටොප් සයිට් කියලා. අන්න ඒක ක්ලික් කරාම ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඩෙස්ක්ටොප් සයිට් එකේ නැත්නම් ඔයාලගේ ලැප්ටොප් එකෙන් අපිට පේන විදිහට මෙන්න මේක එනවා. මෙන්න මේ ඩොට්ස් වල ක්ලික් කරාම තමයි ඒක අපි හදා ගන්න ඕනේ. ඊට පස්සේ මෙතන චූටි ඉරි කැලි තුනක් තියෙනවා. මෙතන ක්ලික් කරන්න. එතන ක්ලික් කරලා පහළටම යන්න ඕන. පහළටම ඔයාලට යනකොට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ settings කියලා තියෙනවා. මෙන්න මේ settings icon එක ක්ලික් කරගන්න. එතකොට ඔයාලා ඊට පස්සේ ඔයාලා නැවතත් ඔයාලගේ YouTube channel එකට ගිහිල්ලා ඔයාලා මෙන්න මේ YouTube Studio කියන එක ක්ලික් කරගන්න. ක්ලික් කරලා ඔයාලා පහළටම එන්න ඕන. පහළටම ආවහම මගේ මේ වීඩියෝ එකේ නම් පොඩි ගැටලුවක් වෙලා ඒක පෙන්නන්නේ නැහැ. අර කලින් වගේ settings icon එකක් තියෙනවා පල්ලෙහා. අන්නේ settings icon එක ක්ලික් කරාම මේ වගේ මේ settings ටිකට එනවා. ඔයාලට මතක ඇති කලින් වීඩියෝ එක බැලුවා නම් මෙන්න මේ එක තමයි අපිට වෙරිෆයි කරගන්න ඕන. ඔයාලට මතක ඇතිනේ අපිට මේ ටික තමයි අපි මේක ඔටෝමැටිකලි කොහොමද තිබුණා අපි මොබයිල් ෆෝන් එකත් අපේ මොබයිල් ෆෝන් නම්බර් එකත් වෙරිෆයි කරගත්තා. දැන් ඊළඟට අපිට ඉතිරි වෙලා තිබුණේ අපේ වීඩියෝ වෙරිෆිකේෂන් එක හරි එහෙම නැත්නම් ID එක හරි වෙරිෆයි කරගන්න. ඉතින් ඒ වැඩේ අපිට කරන්න ඕන නිසා තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මෙතන ඔයාලට මතක ඇති වීඩියෝ වෙරිෆිකේෂන් එකක් තිබුණා. ඉතින් ඔයාලට ඒක ක්ලික් කරලා ඔයාලට පුළුවන් එතන එන විස්තරේ ඔයාලට කරන්න. එතකොට ඔයාලගේ වීඩියෝ එක වෙරිෆයි වුණොත් ඔයාලට එතන කිසිම ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලගේ ID එක වෙරිෆයි කරගන්න. හැබැයි ඒක අනිවාර්යයෙන්ම අපේ ජාතික හැඳුනුම්පත සිංහල භාෂාවෙන් වෙන්න බෑ. අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලගේ ඩ්‍රයිවිං ලයිසන් එක තියෙනවා නම් ඒක යූස් කරන්න. මොකද ඒක අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් ලැබිලා තියෙන නිසා. ඉතින් එහෙනම් මම හිතනවා වීඩියෝ එක පැහැදිලි කියලා. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙමින් අදට සමු ගන්නවා. ප්‍රාර්ථනා කරනවා ඔයාලට සුබදායී දවසක්.